ආයිබෝවන් හොඳයි. අද මේ පණිවිඩය අපි නිකුත් කරන්නේ සාමාන්‍ය පෙළ විභාගය තවත් නොබෝ දිනකින් පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල විෂයේ එහෙමත් නැත්නම් මේ සිංහල විෂයේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ අනුමාන කියනවට වඩා පෙර වර්ෂයන්හි ප්‍රශ්න පත්‍රවලට අනුව මෙවර විභාගයේ පැමිණිය හැකි රසාස්වාද එහෙමත් නැත්නම් අපි කියන විචාර ප්‍රශ්න පිළිබඳව පොඩි දැනුම් දීමක් කරන්න තමයි මේ සූදානම. ඒ නිසා පුතේ මේකේ ආරම්භය ඉඳන් අවසානයේ වෙනකන් ඔබ ටිකක් හොඳින් මේක අහන්න. විභාගයට යන්න කලින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා යන්න. හරි. මේ පණිවුඩේ පුතා මෙවර සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය. ඔයාලා දන්නවා විචාර ප්‍රශ්න 3කට ඔයා පිළිතුරු සපයන්න ඕන. ඒතර මම කියන්න හදන්නේ පෙර වර්ෂයන්හි අධ්‍යයනය අනුව පෙර වර්ෂයන්හි ප්‍රශ්න පත්‍ර සැකසීම අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ මේ සිංහල ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් අනුමාන ටික එහෙමත් නැත්නම් දැන් මේක අනුමාන කියන වචනයට ඇත්තටම මම කැමති නෑ. නමුත් මෙවර විභාගයට පැමිණිය හැකි විචාර ප්‍රශ්න පිළිබඳව මම පොඩි දැනුම් දීමක් කරන්නම්. පුතේ මෙවර විභාගයට එන්න පුළුවන් අනිවාර්ය පාඩම් කීපයක් මම ඔයාලට කියන්නම්. ගොඩක් වෙලාවට මේ කියන පාඩම් ටික ඇසුරින් විචාර ප්‍රශ්න සහ තවත් අපි දන්නා පුතාලට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ මුලින්ම තියෙන ඔයාලට ප්‍රශ්න 10ක කොටසක්. ඒක ලකුණු 20ක්. කෙටි ප්‍රශ්න 10ක්. ඉන් පස්සේ පුතා එතන තියෙන ප්‍රශ්න 10 ඇතුළතත් මේ පාඩම් ඇසුරින් ඔයාලට ප්‍රශ්න සැකසේවි. අනිත් කාරණේ තමයි ඔයාලට තියෙන පුතේ විචාර ප්‍රශ්න 3. මෙන්න මේ පිළිබඳව තමයි මම වැඩියෙන්ම අවධාරණය කරන්නේ. මුලින්ම හොඳට මතක තියාගන්න ඔයාට මේ පාර විභාගයට එන්න පුළුවන් පාඩම් ටික මම දැන් කියන්නම්. ටිකක් මෙන්න මේ ටික බලාගෙන යන්න. සහ මේව ඇසුරින් මොන වගේ ප්‍රශ්නයක්ද ඔයාගෙන් අහන්න පුළුවන් කියන එක මම දල වශයෙන් පැහැදිලි කරන්නම්. මොකද අපිට සම්පූර්ණ පාඩමම කරන්න වෙලා නැහැ. පුතේ අනිවාර්යෙන් ඔයා විභාගයට යන්න කලින් ලෙන ඇතහැර යාම කියන පාඩම හැමත් නැත්නම් සිංහබාහු නාට්‍ය ඇසුරින් ඔයාට විචාර ප්‍රශ්නයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම මේ විචාර ප්‍රශ්නය එහෙමත් නැත්නම් මේ ලෙන ඇතහැර යාම කියන පාඩමේදී එක පැත්තකින් තියෙනවා පුතේ මේ පියෙකුගේ වේදනා සහගත මනෝභාවයන්. දැන් ඒ පාඩම පිළිබඳව මම මේ වෙලාවේ උගන්වන්න යන්නේ නැහැ. ලෙන ඇතහැර යාම පාඩමේදී අපි දන්නවා සිංහබාහු සහ සිංහ සීවලී තමන්ගේ තාත්තා ඇතහැරලා දාලා ගියාට පස්සේ තාත්තා කෙනෙක්ගේ මනසට දැනෙන වේදනාව බිරිඳ යාව දාලා ගියාට පස්සේ යාට දැනෙන අර දුක් මුසු සහගත මනෝභාවය පිළිබඳව මේක එක පැත්තකින් ඔයා බලා ගන්න මේකට අදාළ උද්දෘත. මේ නාට්‍යයෙන් අහන්න පුළුවන් තව එක් ප්‍රශ්නයක් තමයි අපි කියනවා පුතා මේ තරුණ වයසේදී ජව සම්පන්න මනෝභාවයන්ගෙන් යුක්ත තරුණයෙකුගේ පොඩි කතා පුවතක් මේ නාට්‍ය ඇතුලින් පිළිබිඹු වෙනවා. අනෙක් පාඩම තමයි ඔයා අනිවාර්යෙන්ම බලාගෙන යන්න අපට වැසිකිළියක් කියන සාහිත්‍ය පාඩම. පුතේ මේ අපට වැසිකිළියක් කියන සාහිත්‍ය පාඩම දරුවෝ දන්නවා ඇති. මේ කෙටි කතාව. කෙටි කතාව ඇසුරින් අපි දන්නවා මේ ග්‍රාමීය ජනතාව සහ මේ ග්‍රාමීය ජනතාවගේ විඥාණය පිළිබඳව. විශේෂයෙන්ම මේකේ තියෙන විශේෂයෙන්ම මේ වැසිකිළි භාවිතය පිළිබඳව. එතකොට ඔයාලගෙන් අහන්න පුළුවන් ග්‍රාමීය මිනිසුන්ගේ ජන විඥාණය පිළිබඳව. එහෙමත් නැත්නම් ගැමි ජනතාවගේ සිතුම් පැතුම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඒ ඇසුරින් ප්‍රශ්නයක් විභාගෙදී අහන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපට වැසිකිළියක් පාඩම පිළිබඳව දල වශයෙන් බලාගෙන යන්න. අනිත් එක තමයි පුතා මුනිසිරිපා. ටිබෙට් ජාතික ඉස්මහින්ද හිමියන් විසින් ජාතිකානුරාගය පාඨකයාගේ මනස තුල ඇති කරලීමේ පරමාර්ථයෙන් ලියපු අපූර්ව පද්‍ය පන්තියක්. විශේෂයෙන්ම අපේ මේ YouTube channel එකේ මුනිසිරිපා සිමිමින්නේ පාඩම සම්බන්ධයෙන් මම වීඩියෝකුත් දරුවන්ට දාලා ඇති. මලිත් ඉදිරිමුණු කියලා සර්ච් කරාම ඔයාට මේ වීඩියෝ එක මගේ දාපු වීඩියෝස් අතර තියෙනවා. ඒක බලලා යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒක නම් මම හිතන්නේ සරලව දරුවන්ට ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. අනිත් එක තමයි පුතා ඔයා අනිවාර්යෙන් බලාගෙන යන්න කුරහන් ඉසි මුව කළුවර බලාලා මේ පාඩමත් අමතක නොකළ කවි දෙක තුනක් බලාගෙන යන්න. හරි. මේ ඊළඟ එක තමයි පුතේ මග විසිතුරු. මග විසිතුරු වලින් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝවෙන් කියන්නම් මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම පිළිබඳව මම පොඩි පණිවිඩයක් දෙන්නම් පුතේ. දැනට මම කියන්නේ මේ ඔයාට මෙවර විභාගයට පැමිණිය හැකි පාඩම් කීපය.
හරි විචාර ප්‍රශ්න විශේෂයෙන්. ඊට පස්සේ පුතා ඔය අනිවාර්යෙන් බලාගෙන යන්න මේ උම්මග්ග ජාතකයේ සම්බන්ධව. උම්මග්ග ජාතකයෙන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ ඔයාට ගුත්තිල කාව්‍ය පදනම් කොටගෙන විචාර ප්‍රශ්නයක් එන්න පුළුවන්. මං ඊළඟට ඔයාලට කියනවා දියමන්තිමාලයේ කෙටි කතාව. විචාර ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මම දැන් දරුවන්ට මේ පාඩම් ටික කිව්වේ ඔයාලා විභාගයට යන්න කලින් දල වශයෙන් උදාහරණයක් විදියට ගත්තොත් පුතා අපි අපට වැසිකිළියක් කෙටි කතාවට අදාළව උද්දෘත 5ක් 6ක්වත් බලාගෙන යන්න. දරුවෝ මේ වෙනකොට පාඩම් ආවරණය කරගෙන තියෙන්නේ. ඉතින් ඒකට අදාළව මම කියන්නේ මේ කොටස් ටික බලාගෙන යන්න කියන යෝජනාව දරුවන්ට දෙන්නේ. එතකොට පුතේ මේ සඳහන් කරපු විචාර ප්‍රශ්න එහෙමත් නැත්නම් මේ පාඩම් ඇසුරින් සැකසෙන විචාර ප්‍රශ්නය පිළිබඳව මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් කියන මනෝභාවය ඇතිව පෙර සූදානම වඩාත් හොඳයි. ඒ නිසා වැඩි අවධානයක් මේ පාඩම් වලට දෙන්න. මම කියන්නේ නැහැ අනිත් පාඩම් ටික බලන්න එපයි කියලා. නමුත් ටිකක් වැඩියෙන් ඔයා බලා ගන්න පොඩ්ඩක් මේ පාඩම් ටික ඔයාට මෙවර මේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මේ ඇසුරින් විචාර ප්‍රශ්නයක් එන්න පුළුවන්. පුතේ ඊළඟට මම ව්‍යාකරණ කොටස් සම්බන්ධයෙන් සාමාන්‍ය පෙළ දරුවන්ට අපේ උසස් පෙළ දරුවන්ට වාගේම සාමාන්‍ය පෙළ දරුවන්ට විභාගයට පෙර මම ඔබට පැහැදිලි කිරීම වගේක් කරනවා. මේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ කොහොමද සහ මේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේදී ඔබ අවධානය යොමු කළ යුතුම කොටස් ටික විභාගයට කලින් මම මේ වීඩියෝ නිකුත් කරනවා. ඉතින් විභාගයට යන්න කලින් මේක වදන්න යාළුවෙක්ටත් යවන්න අනිවාර්යෙන් මේ කොටස් ටික කෙරෙහි වැඩි අවධානයෙන් යන්න. එහෙනම් දරුවෝ හැමෝටම ජයෙන් ජයම වේවා.